සේවා කාලය අතරතුර මද්‍රව්‍ය භාවිත කර සිටින බස් රථ සේවකයින් හඳුනා ගැනීමේ මෙහෙයුම් පසුගිය 21 වෙනිදා සිට ක්‍රියාත්මක වනවා. ඒ අර්ථයේ මොරටුව ප්‍රධාන බස් නැවතුම්පලේ අද පෙරවරුවේ හදිසි පරීක්ෂාවක් සිදු කෙරුණා. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්වයි. මේක පරීක්ෂණය බොහොම හොඳයි. කාපු බීපු කට්ටිය ඉන්නවනේ ඒ කට්ටිය බලපාන අයිස් කුඩු ගන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටිය මේ තැන් වගේ අවස්ථාවල මේ මාගේ ජනතාව ප්‍රාංශයට නුසුදුසු ඒගොල්ලෝ අයින් කරන එක බොහොම සන්තෝෂයි. කුඩු වරවම ඒවා ඉතින් බොර කට්ටිය ඉන්න ඇක්සිඩන්ට් වැඩි අනිවාර්යයෙන්ම ඒවා චෙක් කරන්න ඕනේ. පිටත් ඉතින් කියන්නේ අපි හොඳ මිනිස්සුන්ට වැඩක් නැහැ. අපි ගැරෙනවා අනිත්‍යව ඉඳලා. කිසිම අපහසුතාවයක් නැහැ. අපි කැමති මේ කරනවට කැමති. අපි කැමති මේ වැඩේ ඇත්තටම හොඳයි. වැඩේ හොඳයි මේක කරන්න ඕන. ඩ්‍රයිවර් මහත්තයා මම එක්කලා මොනවද මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. යාව රැයට ඉඳලා ඉල්ල අර කුඩියක් බොනවා විතරයි. මේ අතර ජාතික ගමනාගමන කමිෂන් සභාපතිට අනුව මගී සේවා අවසර පත්‍ර පැවරීමට අවස්ථාවක් නොතිබූ එවැනි පැවරීමකදී බලපත්‍රය ශුන්‍ය වෙනවා. කෙසේ වෙතත් බස් කර්මාන්ත හිමියන් ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටලු සලකා බලා පනත සංශෝධනය කර ඒ සඳහා වන විධිවිධාන හඳුන්වා දෙනු ලැබූ අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද සිට බලාත්මක කර තිබෙනවා. පැවරුම්ලාභියාගේ පසුගිය මාස 6ක කාල සීමාව තුළ මූල්‍යමය ශක්තිතාව රුපියල් මිලියන 2ක උපරිමයට යටත්ව තිබිය යුතු අතර බලපත්‍රය හිමි බස් රථ පැවරුම්කරු විසින් පැවරීමට අවශ්‍ය මූලික ලේඛන මාර්ගගත ක්‍රමය හරහා ජාතික ගමනාගමන කමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුයි. මද්‍රව්‍ය පරීක්ෂණය තව පුළුල් කරනවා, ව්‍යාප්ත කරනවා. අපි රියදුරු මහතුරුන්ගෙන් කොන්දොස්තර මහතුරුන්ගෙන් ඉල්ලා සිටිනවා හිතන්නවත් එපා මද්‍රව්‍ය පාවිච්චි කරලා බස් එකක් එලවන්න තියා මොනවත් කරන්න. ඒකට අපි දැඩිව ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යෙන් ඔබත් අරමුණටපත් වෙනවා. ඒ වගේම මේ වෘත්තීය ගරුත්වයෙන් වගකීමෙන් කරන රියදුරු මහතුරුන්ගෙන් කොන්දොස්තර මහතුරුන්ගෙන් හිමිකරුවන් අපි ඉල්ලා සිටිනවා එවැනි අය ගැන තොරතුරු අපිට ලබා දෙන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. තව එවැනි බස් රථ කීපයක් ලබා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශ ළඟ නැතිනම් අපි ඒව ආනයනය කරන්න පවා අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අනිත් එක තමයි මාර්ග ආරක්ෂාව සම්බන්ධ අනිත් කරුණ තිබෙන්නේ සීට් බෙල්ට් භාවිතය. ඒ අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපි ඉදිරියේදී දුර ගමන් බස් රථවලටත් සාකච්ඡා කරලා යම් කාලයක් දීලා අධිවේගී මාර්ගයේ පමණක් නෙමෙයි ඒවටත් අනිවාර්යයෙන්ම අපි සීට් බෙල්ට් අනිවාර්ය කරන්න යනවා. ඒ නිසා අපි දැම්මම රියදුරු මහතුරුන්ට කියන්නේ අයිතිකරුවන්ට කියන්නේ ඔබ මේ ව්‍යාපාරයට එනවනම් ඒ ව්‍යාපාරය හරියට කරන්න ඉන්න. ඒකට සඳහා ඔබට අපිට කාලයක් දෙන්න පුළුවන්. හැඩ ගැහෙන්න කාලය ගන්න. නමුත් ව්‍යාපාරය අපි ප්‍රමිතිගත කරනවා. මේ පෞද්ගලික ප්‍රවාහන සේවාවන් වලට බලපත්‍ර ලබා දුන්නාට පස්සේ ඒ බලපත්‍ර නීත්‍යානුකූලව වෙන ප්‍රවාහන පහසුකම් ලබා දෙන පුද්ගලයෙක්ට ව්‍යාපාරිකයෙක්ට ආයතනයකට පවරන්න නීතිමය ඉඩකඩක් තිබුණේ නැහැ. එම නිසා සිද්ධ වෙච්ච දේ තමයි බොහෝ බස් රථ හිමියන් තමන්නෙම ව්‍යාපාරයෙන් ඉවත් වෙනකොට හරි වෙන ව්‍යාපාරයකට යනකොට හරි තමන්ගේ බස් රථය වෙන කෙනෙක්ට පවරන්න බැරි වෙනවා. ඒ නිසා විවිධ අර්ධ නීත්‍යානුකූල හෝ නැත්නම් ඇත්තටම නීත්‍යානුකූල නැති විවිධ ක්‍රම හරහා තමයි මේ කටයුත්ත සිදු වුනේ. පෞද්ගලික අවස්ථා කිහිපයකදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සභාපතිවරු සමාජිකයන් සමග සාකච්ඡා කරද්දී උන් දිගින් දිගටම ඉල්ලා හිටපු ප්‍රධානම අවස්ථාවක් තමයි මෙන්න මේ අයිතිය නීත්‍යානුකූලව පැවරීමේ ඉඩකඩ ලබා දෙන්න කියලා. ඒ නිසා 2026 අපි ජුනි මාසෙදී ජාතික ගමනාගමන කොමිසම පනත සංශෝධනය කළා. එම පනත සංශෝධනය කිරීමත් සමග රෙගුලාසි සකස් කිරීමේ බලය ලබාගත්ත එම බලතලත් එක්ක තමයි අපි මෙම අයිතිය පවරා නීත්‍යානුකූලව පැවරීමේ ගැසට් නිවේදනය අපි නිකුත් කළේ. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.